හාමුදුරනේ දානේ ගෙනාවා. ඔය මොනවද මාළු? වැටකුළුයි පතෝලයි. වැටකුළුයි පතෝලයි කන්න පුළුවන්ද? අඩුම තරමේ කරෝල කෑල්ලක්වත් ගෙනින්කෝ. වැටකුළුයි පතෝලයි හාමුදුරන්ට සීනි කියලා හිතුවද? සිරිපාල නෑ හාමුදුරනේ මම මේ කියන්නේ. මාළකෝට මේ දාන නම් පාර ගන්න එනවා මෙතන. ඒ උනාට ගේන්නේ මේ වැටකුළුයි මොනවද? පතෝලයි. පතෝලයි. මස් මාළු ඕනේ නෑ. කුකුල් මස් හස සොය මීට් එක කරි හදන් වරෙල්ල. සිරිපාල ඔයත් දානශාලාව පැත්තට යන්න. පොඩි හාමුදුරුවෝ ඉන්න. අපිට පුළුවන් දේවල් නේ අපි දෙන්නේ. වැටකුළුයි පතෝලයි දෙදාට ගියපුවම දෙන්න වෙන්නේ දියලපු තමයි. මේ තව මොනවාද අපේ හාමුදුරනේ මේ පන්සලේ තියෙන අඩුපාඩු එහෙම? දානේ තමයි ඉතින් තියෙන ලොකම අඩුපාඩුව. සිරිපාල අඩුපාඩු නම් බොහොමයක් තියෙනවා මහත්තයෝ. බොමළුවේ වැට කැඩිලා. බුද්ධ මන්දිරයේ වැඩ බාගෙට. ධර්මශාලාවේ වහලේ දිරලා. ආවාස හාමුදුරුවනේ මේ ගාන්ටාරේ ඇටේ දිරලානේ තියෙන්නේ. කොයි වෙලේ හරි උපාසක මහත්තයෙක් ඕක ගහන්න ගිහලා ඇටේ වලට වැටලා ඔටෝ නිවන්න යන සීනියක් තියෙනවා. සිරිපාල අර මේසුඩ මිටියක් තියනවා පේනවද? මිටිය මොකටද අපි ගන්නෙ? එන ගහන්නනේ හාමුදුරුවනේ. එහෙනම් උඹ ඇණයක් වෙන්න නැතුව හිටපන්. නැත්තම් මට සිද්ධ වෙනවා ඒ මිටිය අරන් උඹට ගහන්න. එතකොට මේ මහත්තුරු එහෙ ඉඳලා මෙහෙ පදිංචියට කරන්න බෑ ලේකම් තුමා මේක කරන්න බෑ. අපි හම්දුනේ වැඩි නැවෙන්න බෑ හම්දුනේ මේ දතේ එකක් උමත්. මෙන්න මේකයි කාරණාව හම්දුනේ. හම්දුරු දන්නවනේ අපේ බෞද්ධ සමිතියේ මේ පන්සලේ තියෙන සියලු ප්‍රශ්න හැමදේම බලා ගන්න පුළුවන් කියලා හම්දුරු දන්නවා. අපි ප්‍රශ්නේ තියෙන්නේ කොටක් මෙහෙන් කොක අදිනවා කොටක් මෙහෙන් කොක අදිනවා. අන්න ඒකනේ අපි නිකන් හරියට අර යුද්ධෙට බය හැංගිලා ගුලිලා බුදියගත්තු මුචලින්ද කුමාරයාට වගේ ඉන්න සිද්ධ වෙලා තියෙනවා. මේ මාතුරු කවුද? ඒකනේ. මේ මහත්තුරු දෙන්න ගමට අලුතෙන් ආපු මහත්තුරු දෙන්නේ. මේ මහත්තුරු ගමේ දිගටම ඉන්න හින්දා මාසෙට දාන වේලක් බාර ගන්න ඇවිල්ලා තියෙනවා. ඒක හොඳයි. ටිකටම ගමේ ඉන්නවනේ ඉතින් බෞද්ධ සමිතියේ සමාජික වුණත් කරගන්න බැරිය. මේ වැඩි ගාණකුත් නෑ රුපියල් 500යි. නේ දැන් බැදමු 500 ගන්න. හරි. ලේකම් මහත්තයා. අපි ඒ ගැන පස්සේ කතා කරගමුකෝ. අපි මේ දැන් කතා කරගෙන හිටියෙත් පන්සලේ අඩුපාඩු ගැන තමයි. ඉතින් පන්සලේ එහෙම අඩුපාඩු මොකුත් නැහැ කියලා හාමුදුරුවෝ කිව්ව නේද? බෞද්ධ සමිතියෙන් මේ හැමදේම බලා ගන්නවා කියලා හාමුදුරුවෝ කිව්ව නේද? එතකොට අර ගන්ටාරේ ඇටේ දිරලා තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයිද? එතන යම්කිසි අඩුපාඩුවක් තියෙනවා තමයි. නමුත් අපි ඒකට විසඳුමක් යොදන්න ඉන්නේ. අපි ඔය ගාන්ටාරේ ගහන ලණුව කපනවා. එතකොට කාටවත් ගාන්ටාරේ ගහන්න බෑ. එතකොට ඔය කියන ඇටේ වැටෙන ප්‍රශ්නෙත් නෑ.